Hello my darlings. ඔයාලා දන්නා හෙට ඒප්‍රිල් 1 වෙනිදා. ඉතින් අපිට කරන්න පුළුවන් වාසනාව ආකර්ෂණය කරන්න පුළුවන් රිචුවල්ස් තුනක් තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. කුරුඳු පාවිච්චි කරලා තමයි අපි මේ රිචුවල්ස් තුන කරන්නේ. ඉතින් ඔයාලට අනිවාර්යෙන්ම හෙට මේක අත්හදා බලන්න. පළවෙනි මෙතඩ් එක තමයි මේ විදිහට කුරුඳු බඩල් එකක් හදාගන්න එක. කුරුඳු කූරු ඔයාලට පුළුවන් කුරුඳු කූරු 2ක් 4ක් 6ක් 8ක් නැත්නම් 10ක් මේ විදිහට එකතු කරලා රතු පාට රිබන් එකකින් මේක බන්ඩල් එකක් විදිහට හදාගෙන ගැට 3ක් දාගන්න. ඕකේ. ඊට පස්සේ මේ කුරුඳු බන්ඩල් එක ඔයාලගේ ගෙදර ප්‍රධාන දොර ළඟින් තියන්න ඕනේ. right? ඔයගලන්ට පුළුවන් දොර උඩින් තියන්න ඉඩ තියනවා නම් එතනින් ප්ලේස් කරන්න පුළුවන්. නැත්තම් දොර ළඟින්. ඕකේ. ගෙදරට එන වාසනාව බ්ලොක් වෙනවා නම් ඔයගලන්ට හිතෙනවා නම් කිසිම හොඳ දෙයක් ජීවිතේ සිද්ධ වෙන්නේ නැහැ කියලා. right? ඔයාලට මේ කුරුඳු බන්ඩල් එක හදාගන්න පුළුවන්. ඔයාලට තියෙන obstacles, delays, barriers ඒ වගේම තමයි ජීවිතේ තියෙන නෙගටිවිටි එක අවොයිඩ් කරලා ඔයාලගේ ජීවිතේට ඔයාලට අවශ්‍ය වාසනාව ගේන්න පුළුවන් ශක්තියක් මේ කුරුඳු බන්ඩල් එකේ තියෙනවා. ඉතින් හෙට පළවෙනිදා මේ කුරුඳු බන්ඩල් එක ඔයාලා හදාගන්න ඕනේ. right? ඔයගොල්ලෝ ළඟ මේ වගේ කුරුඳු නැත්තම් ඔයගොල්ලන්ට පුළුවන් ටිකක් දිගට කුරුඳු පොතු කඩාගෙන ඒ පොතු කීපයක් එකතු කරලා මේ විදිහට බන්ඩල් එකක් හදාගන්න. ඕකේ? right. ඊට පස්සේ දෙවෙනි රිචුවල් එක ඔයාලා දන්නවා අපි හැම මාසෙම පළවෙනිදා කරන කුරුඳු පිඹින රිචුවල් එක. වම් අතට කුරුඳු කුරු චුට්ටක් ගන්න ඕනේ. වම් අතේ නිල් පාටින් නැත්නම් කොළ පාටින් 520741 කියන මනි කෝඩ් එක ලියලා ෆේහු රූන් සිම්බල් එකත් මේ විදිහට ඇඳගන්න ඕනේ. ඕකේ. ඊට පස්සේ හෙට පළවෙනිදා ඔයාලා ගෙවල් දොරවල් පිරිසිදු කරලා ඔයාලා පිරිසිදු වෙලා ගෙදර ප්‍රධාන දොර ළඟ ඒ කියන්නේ ඇතුල් පැත්තට හැරිලා ගෙදර ඇතුළට හැරිලා දොර ළඟ හිටගෙන මේක ඔයාලා එළියේ හිට ගන්න ඕනේ. right? එළියේ ඇතුල් පැත්ත බලාගෙන ගෙදර ඇතුළ බලාගෙන හිට ගන්න ඕනේ මේ කුරුඳු කුරු ටික වම් අතේ මේ විදිහට තියාගෙන. ඕකේ. ඊට පස්සේ මම පෝස්ට් එකේ ලියලා තියෙනවා පොඩි ඉන්කැන්ටේෂන් එකක්. right? පොඩි affirmation එකක් වගේ එකක්. ඒක ඔයාලා කියලා ඔයාලා මේ ඒප්‍රිල් මාසයේ ඔයගලන්ගේ ගෙදරට ආරාධනා කරන වාසනාව මොන වගේද? ඔයාලගේ වැඩ කටයුතු මොන විදිහටද සාර්ථක වෙන්න ඕනේ? ඒ සාර්ථකත්වයේ හිතෙන් දකින ගමන් මේ කුරුඳු කුඩු එක ඔයාලගේ ගෙදර ඇතුළට පිඹින්න. ඕකේ? පිඹලා මේ අතේ ඉතුරු වෙන කුරුඳු කුඩු චුට්ට තියනවානේ. ඒක ඔයගලන්ගේ හිස මුදුනේ තවරන්න ඕනේ. ඕකේ? ඊට පස්සේ පොළවේ වැටෙන කුරුඳු කුඩු ටික තියනවානේ. ඒ ටික පැය 24ක් යනකම් ඔයාලා අතු ගන්නෙ නැහැ. ඕකේ? ඒක පොළවේ තියන්න ඕනේ. ඊළඟ දවසේ උදේ තමයි ඔයාලා ඒක අතු ගාලා පිරිසිදු කරන්න ඕනේ එතන. ඕකේ? ඉතින් විශ්වාසයෙන් මේ කුරුඳු පිඹින රිචුවල් එකත් ඔයාලා හෙට කරන්න ඕනේ. ඕකේ? right. ඊට පස්සේ තුන්වෙනි රිචුවල් එක තමයි කුරුඳු කුඩු ටිකකට ලුණු චුට්ටක් මිශ්‍ර කරලා ඔයාලගේ වම් අතට ගන්න. ඕකේ. ඊට පස්සේ මේ මාසෙදී ඔයාලා කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හිතලා ඒ වැඩ කටයුතු වලින් ඔයාලා බලාපොරොත්තු වෙන සාර්ථකත්වය ඔයාලගේ ජීවිතයට ලැබෙන්න කියලා හිතලා ඔයගලන්ට මේකට වතුර චුට්ටක් මික්ස් කරලා අත් දෙකේ හොඳට තවරන්න ඕනේ. right? තවරලා මේක සෝද ගන්න. සෝදලා ඉවරනාට පස්සේ අත් දෙක පිහ දාන්න එපා. එක වේලෙනකම් තියන්න. right? ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් වේලුණාට පස්සේ තෙල් චුට්ටක් දාලා අත් දෙකේ හොඳට ආයෙත් තවරලා ඒ එනර්ජි එක සීල් කරගන්න. right? ඉතින් මේ කුරුඳු
රිචුවල්ස් 3 හෙට පළවෙනිදා ඔයාලා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මේ ඒප්‍රිල් මාසයේ ගොඩාක් හොඳ එනර්ජි එකක් තියෙන මාසයක්. ගොඩක් දේවල් අවසන් වෙලා අලුත් දේවල් ආරම්භ වෙන මාසයක්. ඉතින් විශ්වාසයෙන් මේ මාසය ආරම්භ කරන්න කියලා මම ඔයාලට කියනවා. ඉතින් ගෙවල් දොරවල් පිරිසිදු කරන්න, ගෙදර තියෙන අනවශ්‍ය බඩු, ඒ කියන්නේ ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ නැති දේවල්, පරණ දේවල්, කැඩුන දේවල්, ඉරුණ දේවල්, ඕකේ? විශේෂයෙන් පරණ කෑම තියනවා නම් ඒවා ගෙදරින් අයින් කරන්න ඕනේ පළවෙනිදාට කලින්. ඕකේ? ෆ්‍රිජ් එක ඔයාලගේ උදුන ලිප, රයිට්? ඒක පිරිසිදු කරන්න ඕනේ. පරණ ඇඳුම් තියනවා නම් අඳින්න නැති ඇඳුම් ඒවා කාට හරි ඩොනේට් කරන්න පුළුවන්. ගෙදරින් අයින් වෙන්න ඕනේ මේ පරණ දේවල්. මොකද අලුතෙන් දෙයක් ජීවිතයට ඇතුල් වෙන්න යන්නේ මේ ඒප්‍රිල් මාසය ඔයාලගේ. ඉතින් ඒ විශ්වාසයෙන් මේ ඒප්‍රිල් මාසය ආරම්භ කරන්න. Okay? Right then. Thank you so much. Bye bye.